ඌර්කයා සහ එළුපැටව් 7 දෙනා කොහොමත් එක කාලෙක ඈත ලස්සන කැලෑවක ලස්සන එළුවම්මකුයි චූටි පැටව් 7 දෙනෙකුයි ජීවත් වුණා. ඉතින් මෙයාලා හැමදාම සතුටින් කාලය ගත කරා. දවසක් දා එළුවම්මා බඩු ගේන්න පොළට යන්න ලෑස්ති වුණා. ළමයිනේ මං පොළට ගිහින් එනකන් කවුරු කතා කරත් දොර නම් අරින්න එපා. ඔය අතරේ කපටි වෘකෙක් බඩගින්නේ කෑම හොයාගෙන ඇවිත් ඔය කතා බහට කන් දීගෙන හිටියා. මනාවින් ඉන්න ඕනේ හරිද? ඌ අපි දිහා මේ වෙනකොටත් බලාගෙන ඉන්නවද දන්නේ? ටික මොහොතකට පස්සේ මේ කපටි වෘකයා ගේ වෙත ළඟා වුණා. පුතේ දොර අරින්න මම ඔයාලගේ අම්මා. නෑ ඔයා නම් අපේ අම්මා නෙමේ. අනික අපේ අම්මා කටහඬ කොච්චර ලස්සනද සුරංගනාවියක වගේ. වෘකයා ආයෙමත් උත්සාහ කරා. පුතේ දොර අරින්න මම ඔයාලගේ අම්මා. මේ බඩු මලුත් හරිම බරයි. නෑ වෙන්න බෑ. අපේ අම්මගේත් කළු නෑ. එයාගේත් සුදු පාටයි. ඔයා බුරුකාරයෙක්. ඒ කතාව ඇසුණු වෘකයාට හොඳටම තරහ ගියා. වෘකයා මොහොතක්වත් ඉන්නේ නැතුව ඒ අසල තිබුණු බේකරියකට දුවන ගිහින් පිටිගෝනියක් නාගත්තා. බේකරි ගෙදර ළමයිනුත් බයේ ජනේලුත් වහගත්තා. ආයෙත් වෘකයා පැමිණියා. දරුවනේ දොර අරින්න මම ඔයාලගේ අම්මා. සහෝදරවරුනි දැන් නම් හරි අපේ අම්මා තමයි වෙත් තියෙන. කටහඬත් හරි අතොත් සුදු පාටයි. දැන් නම් අපේ අම්මා තමයි. පැටව් ටික වෘකයාගේ උගලට අසු වුණා. දොර ඇරපු ගමන් දුටුවේ වෘකයයි. පැටවුන් ටික හොඳටම බය වෙලා දුවගෙන ආවා. වෘකයා දොර කඩාගෙන පුටු පෙරලගෙන පස්සෙන් පන්නගෙන ආවා. පැටව් ටික සමහරක් අය ඇඳට හැංගුණා. තව සමහරු පෙට්ටගම අස්සේ හැංගුණා. ඔය අතර එක් නුවණක්කාර පැටියෙක් කොරලෝසුවක් ඇතුලේ හැංගුණා. වෘකයා අයිවල්ලාගෙන කාමරයට ඇවිල්ලා පැටව් ටික හොයාගෙන එක්කෙනා ගානේ කියලා දැම්මා. වෘකයා ඔක්කොම පැටව් ටික ගිල්ලා කියලා හිතාගෙන යන්න ගියා. වාසනාවට එක පැටියෙක් බේරුණා. ටික වේලාවකට පසු අම්මා ගෙදර පැමිණියා. ගෙදරට වෙලා තිබුණු විනාශය දුටු අම්මා හොඳටම කලබල වුණා. දෙයනේ මොකද මේ වෙලා තියෙන්නේ? අනේ මගේ පැටව් ඔයාලා කොහෙද අනේ? ඌර්කෙක්වත් ඇවිල්ලාද? මගේ පැටියෝ ඔයා විතරද ඉතුරු? අනෙක් සේරමල ඌර්කියා ගිලලා දාලාද දෙයනේ? එළුවම්මා හොඳටම දුක් වුණා. ලොකු පිහියකුත් තරම් තනි වුණු පැටවා සමග අනිත් පැටවුන් බේරා ගැනීමට කැලයට ගියා. ඒ කැලයට යන අතරේ වෘකයා හොඳට ගහක් යට නිදි. අම්මාට හොඳටම තරහ ගියා. එකපාරම වෘකයාගේ බඩ පළලා පැටියත් සමග එකතු වෙලා පැටව් ටික එළියට ගත්තා. උනේ සේරමල දුවල ගිහින් ගල්ගැට ටිකක් අහුලන් එන්නකෝ. ඉතින් එළුවම්මාගේ කීම අහපු එළුපැටව් 7 දෙනා දුවලා ගිහින් ගල් අහුලන් ඇවිත් අම්මාට දුන්නා. එළුවම්මා එකින් එක අරන් වෘකයාගේ බඩට දාලා බඩ හොඳට හිර වෙනකම් මැහුවා. පැටව් ටික සතුටු වෙමින් hina වෙමින් උඩ පැනමින් සිටියා. එකපාර වෘකයාට වතුර තිබුණක් ඇවිත් නැගිටලා ඒ අසල තිබුණු ළිඳකට දුවන් ගියා. වතුර බොන්න නැමුණු ගම වෘකයා වතුරට ඇදගෙන වැටිලා දියේ ගිලේ මැරුණා. එදා ඉඳන් එළුවම්මයි පැටවුනුයි සතුටින් කාලය ගත කරා.